මිස්ටර් ප්‍රියන්ත මේ බලන්නකෝ මට හැමදාම ෂෙඩ් එකට ගියාම මට පෙට්‍රල් ටැංකිය තියෙන තැන අමතක වෙනවනේ. හස්බන්ඩ් නම් කියන්නේ දොස්තර කෙනෙක් හම්බෙලා බෙහෙත් ගන්න කියලා. ඇත්තටම මේකට විසඳුමක් නැද්ද? ඒකට බොහොම සරල උත්තරයක් තියෙනවා ඔබට. ඔබේ වාහනේ මම පෙන්නන්න එක ඔබේ වාහනේ පෙට්‍රල් මීටරේ. අපි කියන්නේ පෙට්‍රල් ඉන්ඩිකේටර් කියලා. ඒකේ තියෙනවා පෙට්‍රල් සලකුණු කරලා පෙට්‍රල් ටැංක් ගහන විදිහ. ඒකේ ඊතලයක් මාර්ගයෙන් ඔබේ වම් පැත්තේද දකුණු පැත්තේද තියෙන්නේ කියලා හරි ලේසියෙන් බලා ගන්න පුළුවන් ඔබට. මිස්ටර් ප්‍රියන්ත මගේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ නේ අනේ. සමහර යාළුවෝ නම් කියන මගේ වාහනේ එන්ජිමේ බිමට කඩාවැටලා කියලා. තවත් සමහර කියනවා ස්ටාර්ටර් මෝටරේ අවුලක් කියලා. තවත් කට්ටිය කියනවා බැටරි එකේ මොකක් හරි අවුලක් කියලා. මම කොහොමද හරියටම දැනගන්නේ මේකේ බැටරි අවුලක්ද තියෙන්නේ කියලා? හරි ඒකටත් බොහොම සරල උත්තරයක් තියෙන්නේ. ඔබට පුළුවන් ඔබේ වාහනේ හෝන් එක. අපි සරලව කියන්නේ හෝන් එක ඔබ ඔබලා බලන්න. ඔබේ හෝන් එක වදින්නේ නැත්තම් මේකේ බැටරි බහැලා. හෝන් එකේ සද්ද අඩු නම් මේකේ බැටරි බහැලා තියෙනවා. හෙලෝ මිස්ටර් ප්‍රියන්ත. හෙලෝ. මම මේ ඉන්නේ හබරණ කැලේ අතරමං වෙලා. මම වාහනේ දොර අරින්න ගියාම දොර අරගන්න බැරි වුණා අපේ රිමෝට් කී එකෙන්. මම වාහනේ පුෂ් ස්ටාර්ට් බටන් එක ඔබලා වාහනේ ස්ටාර්ට් කරන්න බැලුවට වාහනේ කී ගානවා. දැන් ස්ටාර්ට් වෙන්නේ නැහැ. මම දැන් ඉන්නේ හබරණ කැලේ අලියෙක්වත් ගහලා දාන්න මිස්ටර් ප්‍රියන්ත දැන් මම මේකට මොකද කරන්නේ? ඉක්මනට විසඳුමක් දෙන්නකෝ. බොහොම සරල උත්තරයක් තියෙන එකට ඔබට කරන්න දෙන ඔබේ වාහනේ පුෂ් ස්ටාර්ට් බටන් එකට වාහනේ ලෝගෝ එක මේ අතුරේ ලෝගෝ එක පැත්ත පුෂ් ස්ටාර්ට් බටන් එකට තියලා මේ විදිහට තද කරන්න අනිවාර්යයෙන්ම ඔබේ වාහනේ ස්ටාර්ට් වෙන ඊට පස්සේ ඔබ එන්න පුළුවන් තැනකට ඊට පස්සේ අපි මේකට උත්තරයක් හොයාගමු. අනේ මිස්ටර් ප්‍රියන්ත බලන්නකෝ මට වෙච්ච වැඩේ මහා වැස්සක මම මේ ඩ්‍රයිව් කරන ගමන් හිටියේ. මට ඩ්‍රයිව් කරන්න විදිහක් නැහැ මේ වීදුරු පේන්නේ නැහැ. මීදුම් වැදිලා. ඊට පස්සේ මම කරපු වැඩේ මම වීදුරුවට AC එක දැම්මා. අනේ ඊට පස්සේ තවත් වැඩි වුණා. දැන් පාර පේන්නේම නැහැ. අනේ මිස්ටර් ප්‍රියන්ත මම මොකද්ද කරන්නේ කියන්නකො මොකක් හරි. මෙහෙමයි ඒකට තියෙන සරලම උත්තරේ වාහනේ එළියේ උෂ්ණත්වයට වැඩිය ඇතුලේ උෂ්ණත්වය බලපානවා. ඒක එළියේ උෂ්ණත්වය අඩුයි ඇතුලේ උෂ්ණත්වයට වඩා. ඒක නිසා හොඳම වැඩේ තමයි ඉස්සෙල්ලා AC එක අඩු කරගන්න එක. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබේ වාහනේ ඔබ මේ AC එක වීදුරුවට දාලා තියෙනවා නම් ඒක තමන්ගේ මූණ පැත්තට හරව ගන්න පළවෙනිද. ඊළඟට ක්ලයිමේට් කන්ට්‍රෝල් එකක් තියෙනවා නම් එළියේ උෂ්ණත්වයට සමාන විදිහට ඇතුලේ උෂ්ණත්වය හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ෆ්ලෝවර් එකේ ඔබේ උෂ්ණත් AC එකේ ෆ්ලෝ ප්‍රමාණය අඩු කරගත්තාම මේ ප්‍රශ්නේ විසඳුමක් ලැබෙනවා. ඔබටත් ඔබේ වාහනේ ගැන මේ වගේ ලෝක නැති ප්‍රශ්න තියෙනවද? ඔබ දන්නවද මේ ප්‍රශ්න හැම එකකටම තියෙන්නේ හරිම සරල විසඳුමක්. සමහර විට ඔබ හිතන තරම් වියදම් යන්නේ නැති, සමහර විට වියදම් යන්නේම නැති විසඳුමක්. ඒ ගැන කතා කරන්න මේ ඉරිදා උදේ 10:00ට පුංචි කාර් නිවස Facebook page එකෙන් අපි live වෙනවා ප්‍රවීණ මෝටර රථ කාර්මික ශිල්පී ප්‍රියන්ත ජයසුන්දර මහතා සමග. මේ ඉරිදට වාහන ගැන තියෙන ඕනෙම ප්‍රශ්නයක් අපි ඔබට සජීවීවම ලයිව් විසඳලා දෙනවා ප්‍රියන්ත ජයසුන්දර මහත්මයාත් සමග. ඉතින් ප්‍රියන්ත මහත්මයා ඔබතුමා ලෑස්තිද අපේ මේ ප්‍රේක්ෂකයන්ගේ වාහන ගැන තියෙන හැම ප්‍රශ්නයක්ම ඉරිදා උදේට විසඳලා දෙන්න? අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් මම ඔබට උපරිම සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් එහෙමනම් මතකනේ වෙලාව මේ ඉරිදා උදේ 10:00ට පුංචි කාර් නිවස Facebook page එක පැත්තට එන්න ප්‍රියන්ත ජයසුන්දර මහත්මයාත් සමග අපි ලයිව් වෙනවා ඔබේ වාහන ගැන තියෙන ඕනෑම ප්‍රශ්නයක් විසඳලා දෙන්න. ඒ වගේම මතක් කරනවා දැනටමත් ඔබේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. එදාට ඒ ප්‍රශ්නෙත් අපි සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් එදාට පුළුවන් ඔබට සජීවීව පුංචි කාර් නිවස Facebook page එකට අපිට කෝල් එකක් දෙන්න. ප්‍රියන්ත ජයසුන්දර මහත්මයාව අපි ඔබත් සමග සජීවීව සම්බන්ධ කරලා ඔබේ ගැටලුව විසඳලා දෙනවා. එහෙමවත් නැත්තම් ඔබට පුළුවන් එදාට අපි දෙන WhatsApp අංකයට මෙසේජ් එකක් එවන්න. ඒත් අපි ඔබේ ප්‍රශ්නේ කතා කරනවා. ඒ විතරක් නෙවෙයි ලයිව් එක යන අතරතුර යටින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රශ්නයට අපි පිළිතුරු ලබා දෙනවා. අපිට ඒ වෙලාවේ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න බැරි විදිහේ ප්‍රශ්නයක් නම් ෆෝන් එකෙන් විසඳන්න බැරි විදිහේ ප්‍රශ්නයක් නම් අපි අනිවාර්යයෙන්ම ඔබට ඒකට අදාළ කන්ටැක්ට් නම්බර් එකක් දෙනවා. ඔබට ඒකට අදාළ විශේෂඥයෙක් සම්බන්ධ කරලා දෙනවා. එහෙම නැත්නම් ඔබට ඩිරෙක්ට්ලිම ප්‍රියන්ත ජයසුන්දර මහත්මයාව හම්බ වෙලා ඔබේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි අවස්ථාව ලබා දෙනවා. එහෙනම් මතකනේ වෙලාව මේ ඉරිදා උදේ 10:00ට පුංචි කාර් නිවස Facebook page එක පැත්තට එන්න.